ආයිබෝවන් අස්වැන්න YouTube channel එකට ඔයාලා හැමෝම අද ආදරෙන් පිළිගන්නවා. ඉතින් පොල් වගාවට පොහොර යෙදීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. විශේෂයෙන්ම මම අද ඔබට කියන්නේ පළදරන පොල් ගහකට කොහොමද රසායනික පොහොර යොදා ගන්න ඕනි කියලා. ඉතින් ඔයා මේ පොහොර යොදන්න මාසයකටවත් කලින් ගහේ මුල ඉඳලා අඩි 6ක් ඈතින් පොහොර කවය සකස් කරගෙන ලුණු කිලෝ එක බැගින් ගහකට එකතු කරගන්න ඕනේ. ඉතින් පොල් ගහකට ලුණු යෙදීම සම්බන්ධයෙන් මම මීට කලින් වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ වල ලින්ක් එක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම නම් රජයේ පොහොර සහනාධාරයේ යටතේ ලබා දෙන APM පොහොර මිශ්‍රණය ලබාගෙන දැන් සෑහෙන කාලයක් වෙනවා. නමුත් ඇත්තටම එක දිගටම තිබුණු වියලි කාලගුණ තත්ත්වයේ ඊට පස්සේ එක දිගටම තද වැසි තිබුණා. ඉතින් ඒ අවස්ථා දෙකම සුදුසු නැහැ පොහොර යොදන්න. ඉතින් දැන් ඇත්තටම තද වැසි අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපිට මේ පොහොර යෙදීම කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔබ මේ දකින්නේ මම පොල් ගස් වලට ලුණු යොදලා මාසෙකමාරකට විතර පස්සේ බලන්න හොඳටම කැලේ වෙලා තියෙන්නේ. මොකද තිබුණු වැසි තත්ත්වයක් එක්ක නැවතත් හොඳටම කැලේ වුණා. ඉතින් මෙහෙම තියෙද්දි පොහොර යොදන්න බෑ. ඒ නිසා මුලින්ම මේ ඉඩමේ හොඳට තනකොළ ටික කපලා සුද්ධ කරගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පොල් ගස් වල පොල් මුරේ කඩලා ඒ වගේම පොල් ගස් හොඳට සුද්ධ කරලා තමයි අපි පොහොර දාන්න පටන් ගන්න ඕනේ. ඊළඟට ඔයා ගහේ මුල ඉඳලා අඩි 7ක් විතර වටේට හොඳට උදළු ගාලා තනකොළ නැති වෙන්න සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්න ඕනේ. ඊළඟට ඔයා ගහේ මුල ඉඳලා අඩි 6ක් ඈතින් පස පෙරලා ගැනීම කරන්න ඕනේ. ඇත්තටම දැන් ඔයා ගහට ලුණු යොදලා තිබුණා නම් ඒ පොහොර කවීම තමයි අපි භාවිතා කරන්න ඕනේ. මෙතෙන්දී ඇත්තටම ගොඩක් යටට පස පෙරලන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් උදළු තලෙන් භාගයක් විතර වගේ පස පෙරළුණා නම් ඇති. ඔබට බලා ගන්න පුළුවන් පොල් ගස් වල අලුත් මුල් කැපෙනවා නම් ඒ හොඳටම ඇති අපිට පොහොර දාන්න ඒ ගැඹුර හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට දැන් මේ පොහොර යොදන ප්‍රමාණය ගැන කිව්වොත් එක ගහකට මේ APM පොහොර මිශ්‍රණේ කිලෝ 3යි ග්‍රෑම් 300ක් තමයි අපි එක ගහකට එකතු කර ගන්න ඕනේ. ඊළඟට ඔයා මේ පොහොර ටික ගහේ ඒ කියන්නේ පොහොර කවේ හැම තැනටම සමානව වැටෙන විදියට පොහොර දා ගන්න ඕනේ. ඊළඟට ඔයා මේ පස පෙරලලා ඉවත් කරගත්තු පස් ටිකෙන් මේ පොහොර මිශ්‍රණය හොඳට වහලා ලස්සනට හදා ගන්න ඕන වටේට අර පස් කැට එහෙම තියෙන්නේ නැති වෙන්න හොඳට එක ගානට ලස්සනට හදා ගන්න. ඊට පස්සේ පොල් අගිසි හරි එහෙම නැත්නම් කෙසෙල් පරඬල් ඒ වගේ දෙයකින් මේ පොහොර කවය සම්පූර්ණයෙන්ම හොඳට වහ ගන්න ඕන. මොකද අපි එහෙම කරන්නේ පොහොර වාෂ්ප වෙන එක පාලනය කරන්න වගේම වල්පැල වර්ධනය වෙන එකත් අපිට මේ මගින් පාලනය කරගන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට මේ ආවරණ යෙදුවට පස්සේ වල්පැල වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ගෙඩි හැදෙන ගහකට රසායනික පොහොර යෙදීම සිද්ධ කරන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් වෙනත් දවසක හමු වෙමු. බොහොම ස්තුතියි.